අයිමන් මගේ අද හැමෝටම වෙල්කම් ටු සෙහස් කාරියස්. ඉතින් මම සෙහස් දිසානායක. ඉතින් අද අපි මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ මේ අධික තෙල් මිලත් සමග ගොඩක් කට්ටිය EV වාහන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඔයාලට ගන්න පුළුවන් EV වාහන මොනවද කියලා තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එහෙනම් අපි වැඩි කරන්නේ නැතුව වීඩියෝ එකට යමු. පළවෙනි වාහනේ තමයි BYD Atto 1 කියන්නේ. මේකේ වලට වර්ග දෙකක් බලාගැනීමේ හැකියාව තියෙනවා. පළවෙනි වර්ගය තමයි Dynamic කියන වර්ගය. මේක වල ලක්ෂ 83යි 50ක් වගේ මුදලකට පෙරදී ගන්න පුළුවන්. දෙවෙනි වර්ගය තමයි Premium කියන එක. ඒක වල ලක්ෂ 92යි 10ක් වෙනි මුදලට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අපි එහෙනම් දෙවෙනි වාහනේ මොකක්ද කියලා බලමු. ඉතින් දෙවෙනි වාහනේ තමයි BYD Dolphin කියන්නේ. මේ වාහනේ වලට වර්ග හතරක් බලා ගන්න පුළුවන්. Dynamic 49 තමයි පළවෙනි වර්ගය. මේක වල ලක්ෂ 107ක් වැනි මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ වර්ගය තමයි Dynamic 70 කියන එක. මේක වලට ලක්ෂ 117යි 85ක් වැනි මුදලකට මිලදී ගන්න පුළුවන්. ඊළඟ Premium 99 කියන වර්ගය. ඒක වල ලක්ෂ 174යි 25ක් වැනි මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට Premium 150. මේක වල ලක්ෂ 216ක් වැනි මුදලකට මිලදී ගන්න පුළුවන්. ටිකක් අධික මුදලක්. අපි එහෙනම් ඊළඟ වාහනේ මොකද්ද කියලා බලමු. ඉතින් තුන්වෙනි වාහනේ තමයි BYD M6 කියන්නේ. මේකෙත් ඔයාලට වර්ග හතරක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් පළවෙනි වර්ග දෙක තමයි Standard Caption, Standard කියන වර්ග දෙක. ඔයාලට මේ වර්ග දෙකම ලක්ෂ 162යි 70ක් වෙනි මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ වර්ග දෙක තමයි Superior Caption, Superior කියන වර්ග දෙක. මේකත් ඔයාලට ලක්ෂ 174ක් වෙනි මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේ වාහනේ ගැන කතා කරමු. මේක MPV එකක්. එහෙනම් අපි හතරවෙනි වාහනේ මොකක්ද කියලා බලමු. ඊළඟ වාහනේ තමයි BYD Seal කියන්නේ. මේ වාහනේ වලට වර්ග තුනක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් පළවෙනි වර්ගය තමයි Dynamic කියන්නේ. මේක වල ලක්ෂ 197ක් වෙනි මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. දෙවෙනි වර්ගය තමයි Premium කියන්නේ. මේක වල ලක්ෂ 547ක් වෙනි මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ වර්ගය තමයි Performance කියන්නේ. මේක වල ලක්ෂ 781ක් වෙනි මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. BYD Seal කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් මුදලින් ගොඩක් වැඩි වාහනයක්. නමුත් මුදල වගේම ඒකේ සැප පහසුකමක් තියෙනවා. එහෙනම් අපි බලමු පස්වෙනි වාහනේ මොකද්ද කියලා. ඉතින් පස්වෙනි වාහනේ තමයි Dongfeng Box කියන්නේ. මේකත් ඉතින් ලක්ෂ 99යි 105ක් අතර මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් Dongfeng Box එක ලස්සන කියුට් වාහනයක්. ඒ වගේම පවුලේ 5 දෙනෙක්ට සැප පහසුව ගමන් කරන්න පුළුවන් hatchback එකක් තමයි Dongfeng Box කියන්නේ. අපි එහෙනම් බලමු 6 වෙනි වාහනේ මොකද්ද කියලා. ඉතින් 6 වෙනි වාහනේ තමයි Deepol E07 කියන්නේ. මේක වල ලක්ෂ 306ක් වෙනි මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් මේක ගොඩක් ලොකු වාහනයක්. ඒ වගේම මේක SUV coupe හැඩයට නිර්මාණය වෙලා තියෙන වාහනයක්. එහෙනම් අපි බලමු ඊළඟ වාහනය මොකක්ද කියලා. ඉතින් 6 වෙනි වාහනය තමයි Deepol L07 කියන්නේ. මේක සෙඩාන් එකක් Deepol ලගේ. ඉතින් මේක වල ලක්ෂ 198ක් වෙනි මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි 8 වෙනි වාහනේ මොකක්ද කියලා බලමු. ඉතින් 8 වෙනි වාහනේ තමයි Chang'an Lumine කියන්නේ. මේක නම් ගොඩක් පොඩි වාහනයක්. මේක වල ලක්ෂ 69ක් වෙනි සුළු මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු 9 වෙනි වාහනේ මොකක්ද කියලා. ඉතින් 9 වෙනි වාහනේ තමයි BEV EV7 කියන එක. ඉතින් මේක වල ලක්ෂ 47ක් වැනි ඉතාමත් අඩු මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි බලමු 10 වෙනි වාහනේ මොකක්ද කියලා. ඉතින් 10 වෙනි වාහනේ තමයි Peugeot E208 කියන වාහනේ. මේක වලට 15.75 මිලියන් වගේ මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අපි නම් බලමු 11 වෙනි වාහනේ මොකක්ද කියලා. ඉතින් 11 වෙනි වාහනේ තමයි MG4 electric vehicle එක. මේක වලට මිලියන 15.85ක් වැනි මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අපි නම් බලමු ඊළඟ වාහනේ මොකක්ද කියලා. ඉතින් 12 වෙනි වාහනේ තමයි BMW i7 කියන්නේ. මේක වලට මිලියන 120ක් 180ක් වැනි ඉතාමත් අධික මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අපි බලමු 13 වෙනි වාහනේ මොකක්ද කියලා. ඉතින් 13 වෙනි වාහනේ තමයි BMW i4 e-drive කියන වාහනේ. මේක වලට මිලියන
50ක් වනි මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අපි නම් බලමු 14 වෙනි වාහනේ මොකක්ද කියලා. මේක තමයි අපි මේ වීඩියෝෙන් කතා කරන අවසාන වාහනේ. ඉතින් 14 වෙනි වාහනේ තමයි BMW i5 e-drive කියන වාහනේ. මේකත් ඔයාලා මිලියන 75ක් 95ක් අතර මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් මාත් එක්ක මේ වීඩියෝ එක අවසන් වෙනකන් රෙදි සිටපු සියලු දෙනාටම ස්තුතියි. එහෙනම් අපි වෙන දවසක මේ වගේ තවත් වීඩියෝ එකක හම්බුවෙමු. මම එනම් අදට ගිහිල්ලා එනවා.